Hello guys, welcome to අද අපි ගෙනාවේ Black Dragon එකේ chopsy rice. චොප්සි රයිස් එකක් ගෙනාවේ guys. Black Dragon එකෙන් කුලියා පිටියේ. එහෙනම් අන්පැක් කරගෙන බලමු. ඒක උඩ තියලා නැහැ. ලුක් එක නම් හොඳයි guys. හැබැයි වැඩි සැර පාට නැද්ද මන්දා? ඔයාලට ක්ලෝස් අප් ලුක් එකක් අරන් පෙන්නන්න. ඔවුන් ඔහොම තමා guys. චොප්සි රයිස් එක තියෙන්නේ අල තියෙනවා, ඉස්සු තියෙනවා, කැරට් තියෙනවා, ආය සොසේජස් තියෙනවා. තමා තියෙන්නේ පෝෂන් එක ඇත්තටම හොඳයි. ඒ කියන්නේ weight එක සෑහෙන හොඳට දැනුණා. ආය chili paste දීලා තියෙනවා. මේ guys මේ ඇඩ් වෙන අකුවේ sausages, beef, pork, ආය chicken නෑ ඉස්සෝ. එතකොට මේ beef pork දෙක අයින් කරලා ඕනනම් chicken add කරගන්න පුළුවන්. මේක medium portion එක. මේක වුණා කීයද? 2050ක්. ඔව් 2050. යාළගේ small, medium, large කියලා තුනක් තමයි තියෙන්නේ. try කරලා බලමු එහෙනම්. තඩි කැරට් කෑලි හැබැයි. ඔයා මේකට chicken කරනවා. මං කිව්වා අර වයින් කළා chicken දාන්න කියලා. ඉස්සෝ ඉන්නවා. තනම. ඔව් හැබැයි රස්නේ ඊටාම. මම වැඩි එළවලු තම්බල කන්න කැමති නෑ. Yes. හැබැයි මේක නිකන් රහයි වගේ නේ. ඔයා කඩ දනවා කිව්වා කඩ දන්නේ නැහැ කියලා කිව්වට කඩ දනවා. පොඩි සැරක් තියනවා තමයි. ඉස්සත් හොඳට ඇඩ් වෙලා ඉන්නවා වගේ guys. 3යි 4යි ගයින්ඩ බෑ guys. පිච්චෙනවා. මාරම රස්නේ. ඒ තමයි මෙච්චර රස්නේ. උඹ දැන් මොනවද? අපි අරගෙනත් දැන් විනාඩි 40ක් වගේ. තාම ගිනි ගහන්න රස්නේ. හැබැයි මෙහෙම අපි බයික් එකේ මේ අපේ පිටිපස් ස්කූටර් එකේ කැබින් එකේ තමයි තිබ්බේ. මේ කොහමත් ඒකත් රත් වෙනවනේ. එතනත් එන්ජින් එක ළඟ හින්දා. chicken. ඒ chicken. දන්නවා. පට්ටම රස්නේ. Da. දැල්ල. දැල්ල තියෙනවා. දල්වා අපන. දල්වා මම ආව් තියෙනවා guys. මට මතක තිබ්බනේ යාලා දැල්ව දානවා කිව්වද කියලා. ලෝඩ් ටිකක් තියන්න. chili paste ටිකක් ඇඩ් කරගමු. අපි මේ චොප්සි රයිස් එකක් ගන්නේ
අවුරුද්දකින් එකමාරකින් විතර මම චොප්සි රයිස් එකක් කාලා එකපාරක් එපා කරගෙන හිටියා. අදත් බයින් ගෙනාවේ. ෂුවර් නෑනේ. මට එදා චොප්සි රයිස් කන එක එපා වුණා. හැබැයි මේක නම් අවුලක් නෑ වගේ කියලා මට හිතෙනවා. කාලා බලමු තව ටිකක්. එයාලා මීඩියම් එක 2 පෝෂන් නේ. ලාර්ජ් එක තියෙන එක 2550යි. මේක ස්මෝල් තිබ්බේ නෑනේ. ලාර්ජ් එකයි මීඩියම් එකයි තියෙන්නේ. ලාර්ජ් එක 3 පෝෂන් කිව්වා. ඒක 2550යි. අපිට මේක දාලා දෙන්න ගොඩක් වෙලා කියන්නේ. නෑ මම ලොකු වෙලාවක් තියෙන්නේ නැහැ නේද? පැය කාලක්. විනාඩි 10ක් පැය කාලක් වගේ. නියමයි. ඇත්තටම මේකත් එක්ක අර මට අර එපා වෙච්ච එක නිකන් මොකද්ද කියලා හිතන මතක් වෙද්දි. ඒ කියන්නේ ඒකත් මේ පොඩි ගානක එකක් නෙමෙයි. සෑහෙන ගණන් නේ එක. මට මතක නැහැ ගාන කීයද කියලා. ඒකත් 2000කට වගේ ඊට වැඩි. ඊට වැඩිද? ඒ දවස්වල ඒ ගන්න 2500 ගණක් හරි. අද ඒකත් නෙමෙයි අවුරුදු එකමාරක් වගේ දැන් ඊටත් වැඩි තමයි නෑ. ඔව් අපි බඳින්නත් කලින් දැන් බැඳලා අවුරුදු දෙකමාරක් විතර. ගිය අප්‍රේල් වල වගේ ගන්න. ඒ කියන්නේ 2020 අප්‍රේල් වල. චිකන් තියෙනවා. ඔයාගේ අදහස කියන්න බෑ. මොකද හිතන්නේ? හොඳයි රසයි. එළවලු ගොඩක් තියෙනවා. එළවලු ගොඩක් තියෙනවා. හැබැයි මේ සොසේජස් ගොඩක් නැහැ. බෙදලා නැහැ. ගොඩකුත් නෑ මේ. ඒක මට බැදලත් නෑ නේද මම චොප්සි හැටිත් දන්නේ නැහැ චොප්සි රයිස් වල. ඒ කියන්නේ චිකන් එක උනත් නිකන් අර ලයිට් කලර් එකක් තියෙනවා සුදු පාටට උරු. තම්බලාරම වගේ තියෙනවා ඒ වගේ තමයි. රහයි ඒ උනට අර රයිස් එකේ ඒක ඒ වයිබ් එක නෑ. චොප්සි රයිස් නේ හැටි වෙන්න තියෙන්නේ. දැලු කනද? කනවා.
දාලා දෙනවා කියලා එකක්. අලයි කරඩු තියලානේ. මේක නිකන් වැඩක් කරන්නද? පෑන් එක දාන්නද? පෑන් එක දාන්න. දාන්න එන. සෙකන්ඩ්. එතකොට කැවද? එයි ඔයා විතර නෑ. මේක තමයි මම. එහෙම එළවලු වැඩි තම්බලා කන්නේ. මම ෆෑන් නෙමෙයි. ඒක මේක කෑවා. ඒකයි. ඒ එළවලු එක සෙට් වුණා. අලුගිරි හතරට කපලා වගේ දාලාද මම හැබැයි. අලේ වුණාට එච්චර ලොකුට කන්න බෑ. මේ කැරට් එකමත් මේ අර එන සයිස් මේ තේරෙනවද? තා චූට්ටක් කීමීර කැපුවා නම් හැබැයි හොඳයි නේ. නැද්ද? ඒ තුයි පාටම තියෙනවද? තැම්බිලා තියෙනවා මේ. ලොකු ගති එක තමයි තර. මට නම් එච්චර ලොකු වැඩි වෙනවා. ඇයි? රහනන්ද? නෑ පස්සලම් තියෙනවා. කන් අර වෙට් රයිස් එක කරන් බලන්න. මේ ඒකනේ. මේ වෙට් රයිස් එක. අරක මේ ක්‍රේසි රයිස්. ඒකත් කරන්න බලන්න. ඒක සරයි කිව්වා. අයියෝ අදහස් වෙනස්ද? ඒක කීයක්ද ඒක? 1800. 1800යි වුණාට මම ඇඩ් වෙන්නේ මේ චිකන් විතරයි. normal rice එක මම ඒක සැරට ගහන වගේ ෆීල් නැත්තම කිව්වේ. අර මොකද විශේෂයක් නැහැ නේ චිකන් විතරක් ඇඩ් වෙනවා ඊට පස්සේ මට අවුල් ගියා සිත. ඉතින් 800ක් නේ. ඒක 2 portion එකක් තිබුණේද? මේක නිකන් අවුල් වගේද? නෑ අවුල් නැහැ. හොඳ. හැබැයි ගොඩක් කන්න බෑ වගේ. ඉක්මන් බඩ පිරෙනවා වගේ කන්නේ. එළවලු වලට අලන්න. ඔව් බඩක් පිරෙනවා මේ දෙන්නට කිව්වට මට හිතෙනවා මේ 3 දිනෙට කන්න පුළුවන් කියලා. නේ. අපි සාමාන්‍යයෙන් ඔය ගොඩක් වෙලාවට බ්ලැක් ඩ්‍රැගන් එකෙන් කනවා. මේ කන්නේ මේ චිකන් රයිස් එක තමයි. චිකන් රයිස් එකේ මේ අපි දන්නේ මදි. මදි. ඒ කියන්නේ මදි කියන්නේ මේ කෑ හැකි තියෙන. ලාර්ජ් එක ගත්තොත් සේම් normal එක
ස්මෝල් මීඩියම් එක දෙන්නෙක්ට දෙන පෝෂන් එක අපි දෙන්නට නම් කෑ ඇති. මම ටිකක් කොහොමද වැඩියෙන් කනවා. මේ දැන් මේකේ උනාට කන්න බෑ. මේක කන්න බෑ කියන්නේ මේක රහයි මේ බඩ පිරලා තියෙනවා. දෙන්නගේ පෝෂන් මේ දෙන්නගේ පෝෂන් එක උනාට තව එක්කෙනෙක්ට ෂෙයා කරගන්න පුළුවන්. හැබැයි අද මෙයා කන්න නැති කටියකුත් පොඩ්ඩක් තියෙනවා. මට උණ ගැනලා ඉන්නේ. මට එළවලු ටික නම් කන්න පුළුවන්. එළවලු ටික. අද මම පොඩි පාටි එකකටත් යන්න ඉරියද මෙයාට උණ කියලා මාව ගෙදරට ගෙන්න ගත්තා කොහොමද ඈ. මම ඒක වෙනකොට චොප්ස් රයිස් එකක් කරන් දුන්නා. බොරු උණ දැත්ත උනද දන්නේ නැහැ. මම යන හින්දා කිව්වත් දන්නේ නැහැ. උණනේ. ඉතින් ඉවර කරන්න. ඉවර කරන්න. මටත් ඇති වගේ. චිකන් එකේ අර නිකන් නෑ. හැම වගේ සෙට් වෙලා නේ ස්කින් එක. මටත් නම් බඩ ෆුල් ගයිස්. ඇති වගේ. අමාරුවෙන් කෑවට පස්සේ රාත් නිින්ද යන්නේ නැහැ. ඇති. අපි දෙන්න කොහොම හරි 3න් 2කටත් වඩා නම් ඉවර කරා හැබැයි. තව ටිකයි තියෙන්නේ. ඒ ටික පස්සේ කරනවා. තව ටිකකින් වගේ කන්න පුළුවන් වෙයි සමහරට. එහෙනම් goodbye guys. හැමෝම පරිස්සමට ඉඳලා subscribe කරන්න පොඩි support එකක් දෙන්න. bye.